Welcome back to my YouTube channel. ඉතින් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද අපි අපේ ගෙවතු ටිකක් පිරිසිදු කරගන්න යන්නේ. වැස්ස නිසා ගොඩක් තනකොළ වැවෙලා. අපි වාපු පොතු තනකොළ ටික වැහෙන්න එක එක වර්ගයේ වල්පැල ගොඩක් වැවිලා. ඒ නිසා අපි අද මැෂින් එකෙන් තනකොළ කපන්න නැතුව අතින් තමයි කලවන්නේ. ඉතින් අද හස්බන්ඩ් තනියම තමයි තනකොළ ගලවන්න උනේ. මොකද ඇක්සිඩන්ට් එකකින් පස්සේ මට එහෙම බිම් ඉඳගෙන වැඩ කරන්න බෑ. මේ බලන්නකෝ අපි හරියට වැඩ කරනවද බලන්න කවුද එන්නේ කියලා. ඉතින් එයාත් ඇවිල්ලා අපි වත සුද්ධ කරනකන් තනකොළ ගස් ටිකත් එක්ක සෙල්ලම් කර කර හිටියා. එක පැත්තකින් උණු පියරියත් වැවිගෙන එනවා. ඉතින් අනවශ්‍ය වල්පැල් ටික මුලත් එක්කම අයින් කරගන්න එක හොඳයිනේ. එතකොට උණු පියරිය විතරක් වැවුනහම ලස්සනයි. ඉතින් අපි දැන් වත සුද්ධ කරලා ඉවරයි. බලන්නකෝ සුද්ධ කරාට පස්සේ ලස්සනයිද කියලා. අපේ තාපෙත් හොඳටම ජරා වෙලා දියසෙවල බැඳිලා. අපි අවුරුද්දක් ගෙදර හිටියෙත් නෑනේ. ඉතින් තාපෙට තීන්ත ටිකක් ගන්න බැරුව ගියා. දැන් තාපෙට තීන්ත ටිකක් ගන්නත් ඕන. ඒත් මේ දවස්වල සැරෙන් සැරේ වයින් නිසා තීන්ත ගන්න විදියක් නෑ. ඉතින් ඔයාලත් කියන්නකෝ බලන්න මොන පාට ගෑවොත්ද හොඳ කියලා. අපි අද දවල් කෑමට මහ ගෙදර යන්නේ. ඉතින් මං එහෙ ගෙනියන කප් කේක් ටිකක් හැදුවා. පරක්කු වෙලා තිබුණ නිසා වීඩියෝ කරේ නෑ. වෙනත් දවසක කේක් හදන වීඩියෝ එකකුත් අරගෙන එන්නම්කෝ. ඉතින් දැන් අපි ඉන්නේ අපේ මහ ගෙදර. වත් කාලා එහෙම ඉවර වෙලා වත්තේ ටිකක් ඇවිදින්න ආවා. බලන්නකෝ මේ නෙල්ලි ගහේ නෙල්ලි පිරෙනවා. රසම රස අච්චාරුවක් කන්න තිබ්බනම් කොහොමද? ඉතින් මට සැර ජාති කන්න හොඳ නැති හින්දා අම්මා අච්චාරු නම් හදන්න දුන්නේ නෑ. ඉතින් බලන්නකෝ අපේ අම්මගේ ගෙවත්ත ලස්සනයිද කියලා. හැබැයි මෙහෙත් දැන් ඉස්සර තරම් මාල් නෑ. වත්තක් ටිකක් ලොකු නිසා අම්මටත් දැන් වෙනද වගේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න අමාරුයි.
මෙහෙම හැදුවාම හරිම රසයි. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. ඔයාලා හැමෝම එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. මගේ channel එකත් subscribe කරන්න.